හලෝ ආයුබෝය වේවා ලස්සන දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඔන්න ඉතින් මං අදත් අලුත් රෙසිපියක් අරගෙන ආවා. මේක ඉතින් උයන කට්ටියට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ගෙදරට ගේන ඉඟුරු සුදු ලුණු ගොඩක් කල් තියාගන්න බෑනේ ෆ්‍රිජ් එකේ දැම්මත් ඒ වගේ වතුර හැදෙනවා, පුස් කන්න බලනවා, ඒ වගේ දේවල් වෙනවනේ. ඕගොල්ලන්ට පුළුවන් ඉතින් මේ වගේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එකක් හදලා මාස 6ක් වගේ කාලයක් නරක් වෙන්නේ නැතුව ෆ්‍රිජ් එකේ තියාගන්න. ඒ විතරක් නෙවෙයි මේකෙන් චුට්ටක් හරියකට දැම්මම හරිම රසයි. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේක හදලා බලන්න. අපි යම් මේක හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඒ වගේම ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා මාව subscribe කරන් යන්නත් අමතක කරන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලලා සිටිනවා. එහෙනම් අපි බලමු අපිට මේක හදාගන්න ඕන වෙන්නේ මොනවද කියලා. මම මෙතන ඉඟුරු ග්‍රෑම් 150ක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම සුදු ලුණු ගෙඩි 5ක් විතර සුද්ධ කරලා අරගෙන තියෙනවා. මේ ඉඟුරු අරගනිද්දී ඕගොල්ලෝ කලින් දවසේ රෑ හොඳට හොදලා පිරිසිදු කරලා කිචන් ටවල් එකකින් ඔතලා තියන්න තෙත නැති වෙන්න. සුදු ලුණුත් එහෙමයි. ඊට පස්සේ ආයෙ මම මෙතන අරගෙන තියෙනවා පොල් තෙල් මේස හැඳි දෙකක්. අපි යන් ඉතින් මේක හදාගන්නේ කොහොමද කියලා බලන්න. දැන් ඉතින් ඔයා අරගත්ත ඉඟුරු කෑලි ටික මේ වගේ කුඩා ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න. මොකද අපි මේක බ්ලෙන්ඩර් ජාරයකට දාලා බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ලොකු කෑලි තියෙද්දි බ්ලෙන්ඩර් කරොත් ඔයාගේ බ්ලෙන්ඩර් එකට හානියක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ කුඩා ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්න. දැන් ඉතින් ඔයාගේ බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන මේ විදිහට ඔයා කපාගත්ත ඉඟුරු ටික එකට දාගන්න. ඊළඟට ඔයා කපාගත්ත සුදු ලුණු ටිකත් මේකටම දාගන්න. ඒ වගේම අපි මෙතනදී වතුර වෙනුවට පාවිච්චි කරන්නේ පොල් තෙල්. පොල් තෙල් වෙනුවට ඕගොල්ලන්ට ඔලිව් තෙල් හරි එළවලු තෙල් හරි තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපි අරගත්ත පොල් තෙල් ටිකත් මේකට දාගන්න ඕනේ. විශේෂයෙන්ම මම ආයෙත් මතක් කරනවා මේකට වතුර නම් පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් ඉතින් අපිට මේක කල් තියාගන්න වෙන්නේ නැහැ. දැන් අපි මේකේ වර්ණය ලබා ගන්න කහ කුඩු ටිකක් ඒ වගේම රසය පවත්වගෙන යන්න ඕන හින්දා ලුණු කුඩු ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඔන්න ඉතින් මේ තියෙන මං හදාගත්ත ජින්ජර් ගාර්ලික් පේස්ට් එක. ඇත්තටම ඉතින් මේක දාලා ඔයාට කෑම රසට සුවඳට හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේක ඇසුරුම් කරන බෝතලෙත් කලින් දවසේ හොදලා හොඳට පිරිසිදු කරගෙන උණු වතුරේ තම්බලා අරගන්න. ඒකේ වතුර චුට්ටක්වත් තියාගන්න එපා. මොකද අපි මේක හදාගන්නේ කල් තියාගන්න හින්දා. මේ විදිහට ඔයා හදාගත්ත පේස්ට් එක මේ බෝතලයට දාලා ඇසුරුම් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේක ෆ්‍රිජ් එකේ යට කොටසේ තියාගන්න. ඔයාට මේක ෆ්‍රිජ් එකේ යට කොටසේ තියාගත්තී මාස 6ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි ඔයා මේකට හැන්දක් පාවිච්චි කරද්දී තෙතමනේ නැති වියලි පිරිසිදු හැන්දක් පාවිච්චි කරන්න අමතක කරන්නත් එපා. ඒ හැන්ද ඒ බෝතලය ඇතුළෙම දාලා තියන්නත් එපා. එහෙනම් ඉතින් ඔයාලත් මේ වගේ රසම රස ජින්ජර් ගාර්ලික් පේස්ට් එකක් හදාගෙන ඔයාගේ ගෙදර වැඩ ලේසි කරගන්න. මං අදට ගිහින් එන්නම්. ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. මං ආයෙත් මේ වගේ ඕගොල්ලන්ට වැදගත් වෙන ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම ඕගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා මාව subscribe කරන්න. ඒ වගේම bell icon එක all දාන්නත් අමතක කරන්න එපා. මොකද එතකොට තමයි ඔයාට මගේ වීඩියෝ හැමදාම වගේ නරඹන්න පුළුවන් වෙන්නේ.